2001 සැප්තැම්බර් 11 නිව්යෝක් නගරයට ග්‍රීෂ්ම ඍතුව ඉවර වෙලා සරත් ඍතුව පැමිණෙමින් තිබුණු ලස්සන කාලයක් වුණා. නිව්යෝක් නගරයේ සියලුම දෙනා මේ ලස්සන විඳින්මින් වෙනදා මෙන් වැඩ පටන් ගත්තා. ඒත් කිසිම කෙනෙක් හිතුවේ නැහැ අද දවස ලෝකේ අඳුරුතම දවස වේවි කියලා. උදේ 8:46ට පමණ ප්ලේන් එකක් නිව්යෝක් සිටි එකේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ නෝර්ත් ටවර් එකේ වැදුණා. විනාඩි කිහිපයක් යාමට ප්‍රථම කළුතුම් වලාවක් අහසට නිකුත් වෙන්න පටන් ගත්තා. දහසකට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් කර කියා ගන්න දෙයක් නැතුව මරණයේ දොරටුව පෙනිපෙනී මේ ටවර් එකේ සිර වෙලා හිටියා. දහස් ගණන් මිනිසුන් මේ සිදු වූ අනතුරෙන් බේරෙන්න පොර බඳිමින් පැන යන අතරේ එක් කණ්ඩායමක් පමණක් අනතුරු සිදු වූ දෙසට ගමන් කරා. ඒ වෙන කවුරුත් නෙමෙයි නිව්යෝක් සිටි ෆයර් ඩිපාර්ට්මන්ට් එකේ ෆයර් ෆයිටර්ස්ලා. ෆයර් වෙහිකල්ස් විදුලි වේගයෙන් නිව්යෝක් සිටි එකේ වීදි අතරින් සිද්ධිය වුණු ස්ථානයට ළඟා වුණා. මෙයාලා වෙහිකල්ස් වලින් පැන්නා. ඒ වෙලාවේ මෙයාලගේ රියැක්ෂන් ටයිම් කෙනෙකුට හිතා ගන්නවත් බැරි වේගයකින් තිබුණා. මෙයාලට උඩ බැලුවම පෙන්නේ තට්ටු ගණනක් උඩින් සිර වෙලා ඉන්න අහිංසක මිනිස්සු. මෙයාලා කිසිම පැකිලීමක් නැතුව එයාලගේ හෙල්මට්ස්, ඔක්සිජන් ටැන්ක්ස්, හෙවි ඉක්විප්මන්ට්ස් අරගෙන තට්ටුවෙන් තට්ටුව අඩියෙන් අඩිය නගින්න පටන් ගත්තා. සමහර අය කිලෝ 30ක් Tamanගේ බඩුත් උස්සගෙන තට්ටු 70කට වැඩිය නැගලා තිබ්බා. මෙයාලගේ තිබ්බ එකම බලාපොරොත්තුව තමයි පුළුවන් තරම් ප්‍රමාණයක් ජීවිත බේර ගන්න එක. නමුත් ඒක ලේසි උනේ නැහැ. හොඳටම කළුදුම බිල්ඩින් එක ඇතුලේ පිරීලයි තිබුණේ. පඩි පෙළවල් පේන්නේ නැහැ. සමහර පඩි පෙළවල් ඇහිරිලා. සමහර මිනිස්සුන්ට ඇවිද ගන්නවත් ශක්තිය නැහැ. ගොඩක් අය හිටියේ කම්පනයකට ලක් වෙලා. ජීවිතයට මොන බාධක තිබ්බත් මෙයාලගේ ටාස්ක් එක අත්හැරියේ නැහැ. ටික වේලාවක් යනකොට එළියේ හිටිය ඉන්සිඩන්ට් කමාන්ඩින් ඔෆිසර්ස්ලට තේරුම් ගියා බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක දුර්වලයි, මේ බිල්ඩින් එක කඩා වැටෙන්නයි යන්නේ කියලා. ඉතින් මෙයාලට අණ කරා බිල්ඩින් එකෙන් ඉවත් වෙන්න කියලා. නමුත් අවාසනාවකට ඒ වෙලාවේ කමියුනිකේෂන් දුර්වල මට්ටමක තිබුණ නිසා බොහොමයක් ෆයර් ෆයිටර්ස්ලට මේ පණිවිඩය නොලැබුණා. මෙයාලා තවත් උඩට ගමන් කරා. පුළුවන් තරම් මිනිස්සු බේරගන්න උත්සාහ කරා. ඔය වෙලාවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ සවුත් ටවර් එකේ ප්ලේන් එකක් වැදුනා. ඔන්න එතකොට තමයි මේ ෆයර් ෆයිටර්ස්ලට මිනිසුන්ට තේරුම් ගියේ මේක නිකම් හුදෙක් අනතුරක් නෙමෙයි, මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා. උදේ 9:59ට සවුත් ටවර් එක කඩාගෙන බිමටම වැටුණා. ඊට පස්සේ 10:28ට නෝර්ත් ටවර් එක කඩාගෙන බිමට වැටුණා. තප්පර ගණනකින් බිල්ඩින් දෙකම අතුරුදහන් වෙලා ගියා. දූවිලි වලින් මුළු නගරෙම වහගත්තා. ෆයර් වෙහිකල්ස් වල සයිරන් හඬ නිහඬ වුණා. ෆයර් ෆයිටර්ස්ලා 343කට ආසන්න ප්‍රමාණයක් නිව්යෝක් සිටි ෆයර් ඩිපාර්ට්මන්ට් එකේ සේවයට වාර්තා කළේ නැහැ. එයාලට අනිත් මිනිසුන්ගේ ජීවිත බේරගන්න අතරතුරදී Tamanගේ ජීවිත පූජා කරන්න සිද්ධ වුණා. මෙයාලා සුපිරි වීරයෝ නෙමෙයි. මෙයාලා සාමාන්‍ය මිනිස්සු. හැබැයි මෙයාලා තෝරගෙන තියෙන්නේ කාටවත් කරන්න බැරි වැඩ. මෙයාලගේ සිත් අසීමාන්තිකව හයියයි. ධෛර්ය සම්පන්න. මෙතන නැති උනේ ෆයර් ෆයිටර් කෙනෙක් විතරක්ම නෙමෙයි. බිරිඳකට හොඳ ස්වාමි පුරුෂයෙක්, ළමයින්ට හොඳ තාත්තා කෙනෙක්, හොඳ යාළුවෝ, හොඳ ආදරවන්තයෙක්, දෙමාපියන්ට හොඳ පුතෙක්. ඉතින් මේ අඳුරු සිද්ධියෙන් පස්සේ අලුතින් බැඳුණු ෆයර් ෆයිටර්ස්ලාගේ ට්‍රේනින් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ ට්‍රේනින්ග්ස් වල වැඩිපුරම ඉගෙනුනේ කොහොමද ස්ට්‍රෝං කමියුනිකේෂන් සිස්ටම් එකක් තියාගන්නේ කියලා. හොඳ බිල්ඩින් රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්නේ කොහොමද කියලා. ක්‍රමානුකූලව ඉවකුවේෂන් ප්‍රොසීඩියර්ස් කරන්නේ කොහොමද කියලා. කොහොමද
ටීම් වර්ක් අන්ඩර් එක්ස්ට්‍රීම් ප්‍රෙෂර් එකක වැඩ කරන්න කියලා. ඉතින් මේ සිද්ධිය ඇමරිකාවේ 9/11 ඛේදවාචක ලෙස ඉතිහාසගත වුණා. මම මීට කලින් ඉතිහාසගත වුණ ටයිටනික් ඛේදවාචකය පිළිබඳව කැප්ටන් සලේ විසින් හඩ්සන් ගඟේ සිදු කළ ආශ්චර්ය ගැන ඉදිරිපත් කළා. මම හිතනවා ඔයාලා සේෆ්ටි සම්බන්ධව අදහසක් ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලටත් දැනුණ දේ පහලින් කමෙන්ට් කරන්න. ස්තුතියි.